ආයිබෝවන් අද අපි යනවා සුවිශේෂී ගමනක්. ඒක කම්පැනියෙන් අපිට ඔෆර් කරපු එකක්, ටීම් බිල්ඩින් ඉවෙන්ට් එකක්. ඒකට ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා හමේගාෂ් කියලා එක ස්පා එකක්, වෝටර් ස්පා එකක්. සහ ඒකේ පොඩ විශේෂ දේවල් තියෙනවා කියලා තමයි කිව්වේ. අපි ගිහිල්ලා බලමු මාත් එක්කද ලංකාවේ යාළුවෝ ගොඩ දෙනෙකුත් යනවා. අපිත් එක්ක වැඩ කරනම ඔක්කොම ටික සහ වෙන රටවල ඇත් ඉන්නවා. අපි ගිහින් බලමු කොහොමද කියලා. මම විස්තර ටිකක් අරන් එන්නම් ඔයාලට. මොනවාද ඒකේ වෙන්නේ කියන ටික ඉස්සරහට ගිහිල්ලා බලමු. අපේ වාහනේ නම් ඇවිත් තියෙන්නේ. යමු. මෙයාලා මෙතන සීනි වගේ ප්ලාස්ටික් කරලා තිබුණා. ඒකත් ආපු අය ඔක්කොන්ටම දුන්නා. ඒ වගේම පොඩි ස්නැක් එකක් රෙඩි කරලා තිබුණා උදේට. ඒකත් අපේ කට්ටිය ඔක්කොම වගේම එකක් ගත්තා. එන්ට්‍රන්ස් එකේ මුලින්ම හම්බ වෙන පොඩි ටබ් එකක් වගේ එකක් මේක. මේක පොඩියට පාවිච්චි කරන්න තිබුණ එකක්. ගමනක් දැන් ඉන්නේ මේක හොට් වෝටර් බාත් එකක්. හොට් වෝටර් පූල් එකක් තියෙන්නේ මෙතන. මේක ඇතුළේ තියෙන තව එක විශේෂ එකක්. මේක ටෙම්පරේචර් එක 30යි 35යි අතර වගේ තියෙනවා කියලා කියනවා. මේක pH එක ගැන මම කොහොමද මොකක්ද කියලා නම් දන්නේ නැහැ. මෙයාලගේ මේකේ සමහර ටබ්ස් තියෙනවා සෝල් වෝටර් වලින් පුරවපු ඒවා. මේකේ සාමාන්‍ය මේ ටබ් එකේ විනාඩි 10ක් ඇතුලේ බහැලා ඉඳියොත් විනාඩි 20ක් එළියේ රෙස්ට් කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේක යාළගේ තියෙන රෙගියුලර් පූල් එකක්. How you doing? Fine, you are. Yes. He take for me one vodka shot. Yes. Thank you, bro. Thank you. His name is Saba. Take it. Yes. From Georgia. Sabah, Georgia. Yes.
एक मिनट He is my friend. He takes you to the one shortcut. मानियाक में මෙතන කියන්න ඕන දෙයක් තියෙනවා මේක ඇතුළ රෙකෝඩ් කරන්න බෑ. මේක බාතිල් ඒරියා එක නිසා මෙතන තියෙනවා පූල්ස් 3ක් ටෙම්පරේචර් වර්ග 4-5කින් වෙනස් වෙනවා. මේකේ ගොඩක් හොඳ ස්පා එකක් තියෙනවා කියලා මම විස්තර ටික නම් බැලුවා. හැබැයි අපි නම් අතට ගියේ නැහැ. හැබැයි ඒක ඇතුළ රෙකෝඩ් කරන්න දෙන්නෙත් නැහැ. අලුත් සුන්දර අත්දැකීමකට පස්සේ කට්ටියත් එක්ක සෑහෙන විනෝද වුණා. දැන් ඉතින් නැවතත් ගෙදර බලාගෙන ඉතින් යන ගමන් තමයි ඉන්නේ. හම්බෙමු අලුත් දෙයකින්. හැමෝටම ජය වේවා.